අපේ රටේ පියස්ස ලෙස විරුදාවලියලත් පිදුරුතලාගල රක්ෂිත වනාන්තරය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි ස්වභාවික මර්මස්ථානයක්. මෙහි නැගෙනහිර මායමෙන් කඳපොළ දෙසට බෑවුම් වූ කුඩා නිම්න භූමියක් ඔස්සේ බදුළු දිසාව දෙසට සේන්දු වන දියදහරක අපූර්වත්වයේ සොයා යෑමයි අද අපේ ගමන. මේ ගමනේදී ලවස්ලීප් දිය ඇල්ල, බෝඹුරුවේ වැව වගේම බෝඹුරු ඇල්ලේ අපූර්වත්වයක් දැක බලා ගන්න පුළුවන්. නුවරඑළිය සිට රාගල මාර්ගයේ ගමන් කරන අපිට හමු වන හාවඑළිය නගරයයි මේ. හාවඑළිය නගරයේ ඉඳලා වජිරඥාන පාසල් මාවතේ කිලෝමීටර් 2ක් පමණ ගමන් කිරීමෙන් ලවස්ලීප් දිය ඇල්ල ආසන්නයටම යන්න පුළුවන්. මේ ප්‍රදේශයට අපූර්ව සෞන්දර්යාත්මක හැඩයක් එක්කල දිය ඇල්ලක් තමයි ලවස්ලීප් කියන්නේ. මේ දියදහර පිදුරුතලාගල තුරුවියන් ඔස්සේ ආරම්භ වෙලා මානව පහස ස්පර්ශ කරන්නේ විශාල ගල්පව්වක් මතින් එක එල්ලේ පහළට රූරා වැටෙමින්. උසින් මීටර 30ක් පමණ වන මෙම ඇල්ල නුවරඑළිය නගරයේ පාරිසරික අපූර්වත්වයට එක් කරන්නේ වෙනමම හැඩයක්. මේ ඇල්ලේ දියදහර හාවඑළිය ප්‍රදේශය හරහා ගලාගෙන ඇවිත් සේන්දු වන්නේ බෝඹුරුවේ ජලාශයටයි. නුවරඑළියට එන අය අතර මේ වැව තරම් ප්‍රසිද්ධ නොවුනත් මේ වීඩියෝ නරඹන ඔයාලටත් යන්න හිතන තැනක් වේවි. හාවඑළිය සඳතැන්න පාරේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ කිලෝමීටර 2ක් විතර. බෝඹුරු ඇල්ල වැව මේ පූර්ව ළඟින් වමට හරවලා තවත් කිලෝමීටර 2.5ක් විතර යන්න ඕන. මේ පාර හරිම නිස්කලංකයි. වනගමුවක් නැතුව වැඩි ඇති නිසා හුදකලාවට පෙන්වන්න කාටත් හරි අපූර්ව ගමනක් වේවි.
මිනිස් ඇසුරින් තොර නගරයටත් සමීපව පිහිටි වනලැහැබක පහසලක් හුදකලා වැව් ඉස්මත්තක හවස් වරුවක් ගත කරන්න කියන්නෙම අමුතු අත්දැකීමක්. නුවරඑළියට එන ඔයාලටත් මේ අපූර්වත්වය විඳින්න මෙතනට එන්න පුළුවන්. අක්කර අඩි 1100ක ධාරිතාවයක් ඇති මේ ජලාශයේ ජලය උමාඇල වාරි ව්‍යාපෘතියට තමයි භාවිතා කරන්නේ. අඩි 702ක දිගින් වැව් බැම්මේ උපරිම උස අඩි 40ක්. අඩි 16ක පළලකින් මේ වැව් බැම්ම මත ඇවිද යාමෙන් මෙහි හාත්පස වඩාත් හොඳින් දැක බලා ගන්න පුළුවන්. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5800ක උසකින් තමයි මේ වැව පිහිටලා තියෙන්නේ. තවමත් සංචාරක නෙත් අතර වඩාත් ප්‍රචලිත වූ මේ ඉසව්වේ පරිසරය කසලින් තොරයි. ඒ නිසා ඔබත් මෙහි එනවා නම් මේ ගහකොළට සතා සීපාවට හිරිහැරයක් නොවන අයුරින් ඇසිරෙන්නත් කසල විදිහට ඉවතලන කිසිවක් මෙහි නොදමා යන්න අමතක කරන්න එපා. මේ දියදාර තමයි ඌව පරණගම ප්‍රදේශයේදී බෝඹුරු වැල්ල නිර්මාණය කරන්නේ. ඒ හින්දා බෝඹුරු වැල්ල හොයාගෙන යන්නයි දැන් අපි පිටත් වෙන්නේ. නුවරඑළිය වැලිමඩ පාරේ කිලෝමීටර් 7ක පමණ දුරකින් තමයි රේන්දපොළ මන්සන්දිය හමුවන්නේ. මෙතනින් වමට හැරිලා කිලෝමීටර් 7.5ක් පමණ ගියාම අපට හමුවන්නේ බෝඹුරුවේ ගම්මානේ. වී ගොවිතැනත් හේන් ගොවිතැනත් සමග බැඳුණු ජීවිත තමයි අපට මෙහිදී ගොඩක්ම දකින්න පුළුවන් වුණේ. මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් පමණ පාගමනින් යන්න ඕනේ බෝඹුරු වැල්ල බලන්න. පියගැට පෙළවල් ඇලදොල දියාමුණු ඔස්සේ තමයි මේ පාර වැටිලා තියෙන්නේ. ඒ නිසා මේ පාරේ ටිකක් පරිස්සමෙන් ගමන් කරන්න ඕන. ලංකාවේ පළලින් යුත් දියඇලි අතරින් සෞන්දර්යාත්මක හැඩයෙන් පෝසත් ඇල්ලක් තමයි බෝඹුරු වැල්ල. කැරලි කීපයකට කඩා හැලෙමින් මේ ඇල්ලේ ජලධාර මවන හැඩය සොබාදාමේ අපූර්ව නිර්මාණයක්. ඇල්ලේ ඉහළ කොටස දියඇලි එල්ලංගාවක ස්වරූපයක් දකින්න පුළුවන්. තට්ටු කීපයක් ඔස්සේ පොකුණු කීපයක් නිර්මාණය කරමින් මේ දියදහර ගලාගෙන යනවා. උමාවයට දියවරගෙන යන මේ ජලමූලාශ්‍රයට දූල්ගලොය කියලයි ගම්මු කියන්නේ. මෙතෙක් වෙලා ජියෝලොකේට ඔබට ගෙනා ගමනේ මේ අපූර්වත්වය විඳින්න කැමති ඔයාලටත් පුළුවන් මේ තැන්වලට එන්න. මේ ගහකොළට සතා සිව්පාවට අහිතකර කිසිවක් මෙහි නොදමා යන්නත් චර්යාවෙන් එවන් දෙයක් සිදු නොකරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් ජියෝලොකේට සමග තවත් මෙවැනි භූ ස්තරයක සෞන්දර්යාත්මක අගය හා හැඩය සොයා යන ගමනකින් ආයෙත් දවසක හමුවන බලාපොරොත්තු වෙමි.